මේ මහා භද්‍ර කල්පයේ 4 වන බුදුරජාණන් වහන්සේ ලොව පහළ විය. ඒ අප තිලක තිලෝගුරු අමාමෑණී වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේයි. සම්බුද්ධත්වයෙන් 9 වැනි මාසයේදී උන්වහන්සේගේ පළමු ලංකා ගමනේ සිදුවීම අපේ වාසනාවක්ම නොවන්නේද? යක්ෂ සේනාව දමනය කොට මතුකල්හි ගෞතම බුද්ධ ශාසනය බබලවන්නා වූ ලංකා තලය තුළ ප්‍රථම වරට බුදු සිරිපා පතුල් සටහන් වූ පින්බිම මෙයයි. මහවැලි නදිය ගලා බසිනා හැඩ බලමින් සීත සුළං රැලින් පිදුම් ලබනා සම්බුද්ධ කේශ ධාතුන් වහන්සේලා හා ග්‍රීවා ධාතුන් වහන්සේ වැඩ සිටිනා මහියංගන චෛත්‍ය රාජානන්ට නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අමරපුර මහනිකායේ උත්තරීතර මහානායකව වැඩ සිට අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක මාහිමිපාණන් වහන්සේගේ මෙන්ම අමරපුර ධර්මරක්ෂිත නිකායේ අධිකරණ සංඝනායක අතිපූජ්‍ය අහංගම ආනන්ද නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් අරඹා නිර්වුල් මනසක් ඇතිවර්ධනය කරගත් මානසික ශක්තියක් සහිත බුද්ධිමත් ශ්‍රී ලාංකික ජනතාවක් බිහිකිරීම අරමුණු කරගනිමින් මෙත් සමය සංවර්ධන සංසදය සිදු කරනු ලබන සත්කාර්යයන්ගේ දැවැන්තම නිමැවුම වෙනුවෙන් තෝරාගනු ලබන්නේ මෙම ඓතිහාසික මහියංගනයේ පුදබිමයි. මෙත් සමය යෝධ ශක්තිය වන ගරු සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මැතිඳුන් සමගින් මහියංගන විල්ලුව වැව මධ්‍යයේ සීමා මාලකය අසලින් එදා මෙදා තුර සිරිලක බිහි නොවූ අග්‍රගණ්‍ය නිර්මාණයක් බිහිවීමේ වස්තු බීජය පැල කරනු ලබන්නේ වර්තමාන මහියංගනය රාජමහා විහාරාධිපති නායක මාහිමිපාණන් වහන්සේ. දිනය 2012 වර්ෂයේ ජනවාරි මස 8 වැනි දුරුතුපුර 15වක පොහොය දිනයයි. මහියංගන සෑරදුන්ගේ රන් කොතට තවත් අපමණ වටිනාකමක් එකතු කරමින් තථාගතයන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුත් ගාම්භීර බුද්ධ ශරීරය ඉහළ අහසින් මහියංගන පුදබිමට වැඩම කරනු ලබන මනස්කාන්ත දසුන තවදුරටත් සිතේ ඇඳි සිතුවමක් හෝ බිත්තියක ඇඳි සිතුවමක් නොවන බවට සපත කළේ එදිනය. ආරම්භයේ පටන් මේ දැවැන්ත කාර්යයේ මාර්ගෝපදේශකත්වය දරමින් යෝධ සෙවණැල්ලක් වූයේ මහා විහාර වංශික ශාමෝපාලි මහනිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ ජේෂ්ඨ කාරක සංඝ සභික මහෝපාධ්‍යාය දුරන්දර ඓතිහාසික මහියංගන රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මසිද්ධි ශ්‍රී අත්තදස්සී ධම්මරක්කිතාභිධාන නාහිමිපාණන් වහන්සේ. ඉතින් මේ කටයුත්ත සිද්ධ කිරීමේදී ඉස්සර වෙලා මට ඇවිල්ලා කතා කළේ මේ රටේ බොහොම කීර්තිධර තාරකා විද්‍යාඥයෙකු වන මහාචාර්ය චන්දන ජයරත්න මෙතුමා. තුම ඇවිල්ලා මගෙන් ඉල්ලීමක් කළා. පිළිම වහන්සේ නමක් ඉදි කරන්නට ඕනෑ කියලා. හුඟක් වෙලා කතා කරලා මම එතුමාට අවසර දුන්න කමක් නැහැ කරමු. හැබැයි මේ භූමිය නෙවෙයි හොඳම තැනක් දෙන්නම්. ඉතින් මම එහෙම හිතුවා. එතුමා නම් ඒ වෙලාවේදී මම හිතනවා කැමැත්තක් දැක්ුවේ නැහැ කියලා මට හිතෙනවා. මේ වවක් හදනවා වැව මැද ඒක කරමු. ඒක කරවන්න හැබැයි ගිහලා පස්සේ ඇවිල්ලා කියවනේ හොඳම තැන හඳුනන ලැබුණේ. ඒ වැඩේ කරන්න. ඇත්තටම හොඳ තැන තමයි එතන. මේ කවුරුත් කියනවා මේ එන්නා වූ පිරිස දැකලා බොහොම ලස්සනයි දර්ශනීයයි කියලා. ඉතින් එතුමා එල්ලීම කළාට පස්සේ මම
එතුමාට ඒ කාර්ය කරන්නට අත දෙමින් 2012 අවුරුද්දේ මුල්ගල් තැබුවා. එතුමාගේ තියෙනවා මෙත්සවිය කියලා සංවිධානයක් එතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන යන සංවිධානයක්. ඒ සංවිධානයේ සියලු දෙනාගේම සහභාගීත්වය ලබාගෙන මේ කටයුත්ත ඉතාම හොඳින් සිද්ධ කරලා මම හිතනවා මිලියන 100කට වැඩිය මුදලක් මේ සඳහා වියදම් කරන්නට ඇත කියලා මේ පිළිම වහන්සේ හැදීමට. වෙනදාට වඩා විල්ලුව සීමා මාලකය අවට කාර්ය බහුල වන්නට විය. වැවේ රළ වෙනදාට වඩා උනන්දුවෙන් බලා සිටින්නේ සිදුවන දෙය වටහාගත නොහැකි පරිද්දෙනි. සැබෑවටම එය ඊතරම්ම දැවැන්ත ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතියේ යෝධ නියමුවා අන් කවරෙකු හෝ නොව දේශමාන්‍ය විශ්වවිද්‍යා අධිමනෝවිද්‍යාවේදී ශාසන දීපනී නාලන්දා කීර්තිශ්‍රී මෙත්සවිය පදනමේ නිර්මාතෘ හා ගරු සභාපති මහාචාර්ය චන්දන ජයරත්නයන්ය. මේ බුදු පිළිමය භූමිකම්පාවක්වත් හැරෙන්නේ නැහැ. ඒ විදිහේ තාක්ෂණයක් මේක අපිට ලබා දුන්නේ කොරටු විශ්වවිද්‍යාලයේ තිසන් ජයසිංහ ස්ට්‍රක්චරල් ඉංජිනේරු තුමා. ඉතින් කොහොම හරි අපි මේ පිළිමේ ආකෘති 6ක් හදුවාට පස්සේ මේක තමයි තෝරාගත්තේ. අපි රැලි තියෙනේවා හදුවා, රැලි අඩු කරලා හදුවා. අත අපිට ඔයිටදී උස්සන්න බෑ. මොකද මේක ඒ තරම් බරයි. වැටෙනවා. ඔහොම තමයි තියන්න වෙන්නේ. ඉතින් ඔහොම හදලා මේ උන්වහන්සේගේ ඒ තෝරා ගැනීම මත මේක හරවන්නේ කොයි පැත්තටද කියලා තීරණය කරන්න මාස 6ක් ගියා. ඒ වගේ අරුබුද මතකටුන් එහෙම තිබෙනවා ඉතින්. එහෙම තිබිලා මුලින් ඉඳලා දැන් අපේ ඉංජිනේරු කණ්ඩායම එකතු වෙලා සමාජිකයෝ එකතු වෙලා දැනට අපිට ගිහිල්ලා තියෙනවා මුදල් වලින් පමණක් ගත්තොත් මිලියන 240ක්. තව සිමෙන්ති නිකන් ලැබිච්චියා තියෙනවා, පේන් නිකන් ලැබිච්චියා තියෙනවා, එහෙම තියෙනවා. ට්‍රේල් පාරක් ඈතට එනකොට හීන් වෙනවා වගේ මේක උඩට යනකොට පේන්නේ හීන් වෙලා. ඒක නිසා කම්පියුටර් එකකින් මේක අගහරිය මහත් කරලා හදලා තියෙනවා. ඒ විදිහට හදලා තියෙන්නේ. ඊට අමතරව මේ බුදු පිළිමේ මේ අපි මාසයකට සැරයක් මෙතන පොඩි පළිඟුවක් හයි කරලා පිටිපස්සේ මේක ඇලේ වෙනවද කියලා බලනවා. දශමයක් කරේ ඇලේ වෙනවද? මොකද මේ වතුරේ හදලා තියෙන්නේ. මේක ඉස්සර තිබුණේ ප්‍රදේශයේ හාරලා වැවක් කරලා ඉතින් අපි සොයන්නාංශගේ වැඩ තමයි එවුවා. 2012 දුර්ත පොහොය ජනවාරි 8 අපි මංගල හොස්පිටල් එක කැපුවා. අද අවුරුදු 11ක් ගිහිල්ලා ඊට පස්සේ 2020 ජනවාරි මාසේ 10 ඒත් දුර්ත පොහොයට අපි ගර්භ නිදානෝත්සවය කළා. ඒකේ තියෙන්නේ මේ ගර්භයේ ප්‍රදේශයේ ත්‍රිපිටකයේ රන්පත් වලින් සහ වෙනත් මුතුමැණික් ආදී තියලා තියෙනවා. ඒවා ඉස්සර කාලේ ඉඳලා කරන්නේ මොකටද දන්නවද? හදිස්සියේ මේක ප්‍රතිසංස්කරණයක් ආවොත් මොන හරි වුණොත් හදන්න තියෙන මුදල් දාන්නේ. ඉතින් ඒ විදිහට හදලා ඊට පස්සේ මේ 2023 මේ ස්වයන්වාසී මේක මාස දෙකකින් හදලා ඕන කරලා කිව්වා මේ උත්සවයක් තියෙනවා කියලා. දැන් ඒක තමයි ලොකුම වැඩේ අපි. ඔක්කොම රාජකාරීත්වයට නතර මේක පටන් ගත්තා මාස දෙකකින් හදලා ඉවර කරන්න. මේ අවුරුද්දේ 2023 වෙසක් පොයේ මැයි 5 අපි සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කළා. ඇත්තම සර්වඥ ධාතුන් වහන්සේලා මේ පන්සලේ තියෙනවා ස්වයන්වාසී දීලා. ඒ නිසා මේ සාමාන්‍ය මොකද ඒ කාලේ ඉඳලා ආපෝ ඉන්වෙන්ටරි වල තියෙන සර්වඥ ධාතුන් වහන්සේලා. ඉතින් ඒ තැන්පත් කිරීමෙන් පස්සේ ඌර රෝම ධාතුව මැයි 18 තැන්පත් කළා. ඌර රෝම ධාතුවත් හයි කරනකොට මුලදී එක පැත්තක් ආයෙ ඊට පස්සේ අපි අනිත් පැත්තට හයි කළා. හරි පැත්ත තියෙන්නේ මොකද බුදුරජාණන් වහන්සේගේ රෝම ඔක්කොම තියෙන්නේ උඩට. ඒකනේ දවස් දෙකක් විතර ගියා ඒ වැඩි අනිත් පැත්තට හරි ගස්සන. මේකේ ලොකු තත්ත්ව මැද්දේ තමයි ඔය පේන්ට් එක ගාලා තියෙන්නේ කෝට් 6ක් ගහලා තියෙන අවුරුදු 5ක් රැඳෙන ආකාරයට. මේකේ මැදින් යනවා බට දෙකක්. ඒකෙන් වතුර යවපුවාම උඩට ගිහිල්ලා වතුරයක් කරනවා. එතකොට සේදෙනවා ඔටෝමැටික්. ඒක ලොකු තාක්ෂණයක් මේකේ තියෙනවා. ඊළඟට මේකේ උඩ ශීර්ෂයේ පළිඟු හොය කරලා තියෙනවා. මේ පළිඟු ඒකටවත් යකඩ හෝ සුදු යකඩ දාලා නැහැ. ඔක්කොම රිදී වලින් හදලා පළිඟුකට අල්ලලා තියෙන්නේ. අවුරුදු 2500ක් තියෙන විදියට විශේෂ සිමෙන්ති දාලා හදලා තියෙන නිසා කලක් අපිට විශේෂ සිමෙන්ති නැතුව වැඩ නැතිලා තිබ්බා කොවිඩ් කාලේම. ඉතින් මේ පළිඟුකට වල අරමුණ තමයි කුරුල්ලෝ වහන්නේ නැහැ. සත්තු එන්නේ නැහැ, කපුට එන්නේ නැහැ. මේක අපිට කොටුවට ධම්මවස්සඳුර බණ කතාවක් කරන් දෙය තමයි කියලා දුන්නේ. ඉතින් මේ විදියට නොයෙකුත් කරලා මේ ලයිට් පද්ධතිය රුපියල් ලක්ෂ 45ක් ඔය ලයිට් හතර පිළිවෙම වශයෙන් යන්ත්‍ර සූත්‍ර මෙන්ම යන්ත්‍ර පරදන මිනිසුන් කුහුඹු වන්සේ කඩිසරව වැඩ කරන්නට විය. දිනෙන් දින මොහොතින් මොහොත විල්ලුව වැව මැද
බුදුරුව ඉස්මතු වන්නට විය. මෙසේ ඉදිවන්නේ ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර බිහි වූ පසුපස ආධාරකයක් නොමැති උසම පිළිම වහන්සේයි. උසින් අඩි 102ක් වූ මෙහි ඉංජිනේරු තාක්ෂණය එසේ මෙසේ විය නොහැක. ඒ බහරදූර වගකීම දරමින් එය ජයගත්තේ ඉංජිනේරු ප්‍රියන්ත පියසේන මහත්මයායි. පිළිමේ අඩි 100ක් උස පිළිමයක් නිසා ඒකට ඇති වෙන හුළඟේ බලපෑම සහ වෙනත් බලපෑම් නිසා ඒක පෙරලෙනවා නම් ඒ වගේ දෙකින් වැළකෙන්න. ඒක මූලික දේ කරලා තියෙන්නේ ප්‍රොෆෙසර් ජයසිංහ. ඊට පස්සේ ඒ දැනගත්තට පස්සේ ඒකේ ගැඹුර ඔක්කොම විස්තර ටික අපි එතනින් එහාට කරගෙන ගියා. අනිත් එක මෙතන පස ඒ තරම් ගොඩනැගිල්ලක් එහෙම නැත්නම් පිළිමයක් සෑදීමට සුදුසු නැහැ. ඒ නිසා අපි කරලා තියෙන්නේ අඩි 20ක් මෙතන හාරලා අඩි 10ක් ගල්කුඩු වලින් පුරවලා ඊට පස්සේ තමයි ෆවුන්ඩේෂන් එක කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ පිළිමෙට අපි සම්පූර්ණ ගඩොල් වල මේක මුළු හැඩේම ගඩොල් වලින් පුරවන්න සිද්ධ වුණා නම් ඒ බර පොළොවට දරා ගන්න බෑ. ඒ නිසා අපි කරේ මේක මැද කොන්ක්‍රීට් කණු 4ක් මේ පිරස දක්වා අරන් ගිහින් ඒ කොන්ක්‍රීට් කණු 4ෙන් අඩි 8න් එහෙම නැත්නම් අඩි 10න් 10ට වගේ ස්ලැබ්ස් එනවා. ඒ ස්ලැබ් උඩ තමා ගඩොල් බැම්ම යන්නේ. ගඩොල් බැම්ම යන්නේ පිළිමේ වටේට විතරයි. එතකොට මැද කුහරයක් තියෙනවා. ස්ලැබ් දෙක අතර කුහරයක් තියෙනවා. ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් වුණා මේ කුහරයක් තියාගෙන යනකොට මේකේ කවදා හරි මේකේ තෙරපීමක් වැඩි වෙයි. ඒක උෂ්ණත්වය වැඩි වීමත් එක්ක ඇතුලේ තෙරපීමක් වැඩි වෙයි කියලා. ඊට පස්සේ අපි කරේ මේ ස්ලැබ්ස් අතර සිදුරු ඇති කරලා ඒ සිදුරු ඔක්කොම එකට යා කරලා පිළිම වහන්සේගේ නාසයෙන් ඒ සිදුරක් ඇති කරලා පිටත වාතය ඇතුලේ වාතයයි එකම උෂ්ණත්වයේ තියෙන විදිහට අපි ඒක මැච් කරා. ඒකෙන් අපිට බොහෝ දුරට අපි හිතනවා බොහෝ දුරට පුළුවන් වෙනවා කියලා අපිට මේකේ ඉරිතැලීමක් වගේ එකක් ඇති වෙනවා නම් ඒක වළක්වන්න. අනිත් එක මෙතන පිළිමේ කියන පොළොවෙන් උඩ කොටස ටොන් 500ක් 600ක් බරයි. ඒ බර හින්දා පොඩි හරි ඇලවීමක් වුණොත් ඒක ඇලවීම දිගටම යන්න පුළුවන්. ඒක වළක්වලා තියෙන්නේ ටොන් 900ක් විතර තියෙන පාදමෙන් තමයි ඒක නවත්තලා තියෙන්නේ. ඒකෙන් තමයි ඒක අපි මේ පෙරලෙනවද ඇලවෙනවද ඒක වළක්වලා තියෙන්නේ. තථාගතයන් වහන්සේ ලොව එදා මෙදා තුර පහළ වූ ප්‍රසන්නතම මනුෂ්‍ය රත්නයයි. දුටු පමණින් සිත් පහදවන බුද්ධ ලීලාව ගල් වැලි සිමෙන්ති යකඩ සමග බද්ධ කොට දුටු පමණින් සැදැහැසිත් බුද්ධාලම්බන ප්‍රීතියෙන් උතුරා යන පරිද්දෙන් විස්මිතව නිමැවූ දෑත ඔහුගේය. මහා කරුණා දෑසමෙන්ම කේශර සිංහ ලීලාවෙන් යුක්ත වූ බුද්ධ ශරීරය ජීවමාන කළේ චිත්‍ර හා මූර්ති ශිල්පී සාමමිනිසුරු කලාශ්‍රී කීර්ති කල්යාණ භූෂණ H.M. ගුණපාල මඩවල මහතායි. තුනටියෙන් ඉදිරියට නැරලා කකුලක් දකුණු කකුල පොඩ්ඩක් ඉස්සරහට නිරාගෙන එහෙම තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඒක ටිකක් අපහසු කාර්යයක්. උඩට කරගෙන යනකොට අපහසු කාර්යයක්. මේ මහාචාර්ය චන්දන ජයරත්න මැතිතුමා මට නිතරම මෙස්සයි පදනමට ගෙනල්ලා මට නිතර අවවාද අනුශාසනා ලබා දෙමින් එතුමාලගේ සීලු ශක්තිය මට ලබා දෙමින් එතුමා මහියංගනයට මාසයකට සැරයක් පැමිණ මාසයකට සැරයක් හෝ දෙසරයක් පැමිණ අඩුපාඩු මොනවද කියලා සොයා බලලා නිතර කටයුතු කර මහත්මයෙක් තමයි අපේ ප්‍රොෆෙසර් චන්දන ජයරත්න මැතිතුමා. එතුමා අපිට ලොකු ශක්තියක් ලබා දුන්නා. ඒ වැඩ කරගෙන යනකොට කිසිදයකට බය වෙන්න එපා. අපිව රක්ෂණය කරලා තියෙන සීලුම සේවකයෝ අපේ ආරක්ෂාව සඳහා අපිට එතන දැඩි හුළඟක් තියෙනවා. එතන ඉන්න බෑ, මෙහෙම ඉන්න බෑ. විසි වෙනවා. මේ හුළඟට විසි වෙනවා. ඒකට බෙල්ට් දාගෙන අපි බෙල්ට් අපිට දීලා තියෙන උපකරණ අපිට ආරක්ෂක උපකරණ අපිව පළඳගෙන තමයි අපි සේවය කරේ. ඒ අපහසු කාර්යයක්. අර ඒ කාර්යය කියන්නේ දැන් අපි මෙතන බෙල්ට් එක දාගෙන එනකොට තව තැනකට යන්න උනහම ඒක හරි අපහසුයි. එතෙන්දී අපි ඉතින් බෙල්ට් එක පන්නගෙන ඉතින් ගිහිල්ලා ඒ රාජකාරී කරලා එනවා. එච්චරට සුළඟක් එතන තියෙන්නේ. ඒ මුතුම හිතනවා ඒක දැක්කහම ලැල්ලක් ගැට ගහලා තුන ලැල්ල යනවා හුළඟට. ඒ වගේ තත්ත්වයක්
තමයි එතන තිබුණේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතු මන්දිරය වන් ශ්‍රී ලංකා පොළොව තලය තුළට උන්වහන්සේ එදවස පළමු ලංකා ගමනේ සිදු කළ මොහොත යලි අප සිතින් මවාගත යුතු නැත. දැන් ඔබට මට අප හැමට නෙතින් දැක වැඳ පුදා ගැනීමට කාලය උදා වී ඇත. අපේ බුදුන් අපේ පින්බිමට වැඩ සිටී. වර්ෂ 2023ක් වූ වෙසක් මස 28 වැනි දින අතිපූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරුවන පෙරදැරිව ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් මහියංගන බිල්ලුව මෙත්සවිය 2600 වැනි සම්බුද්ධත්ව ජයන්ති සමරු බුද්ධ ප්‍රතිමා වහන්සේ සකල ලෝවාසීන්ගේ වන්දනාවට විවෘත කොට තබන ලදී. රුපියල් කෝටි 20කට අධික දැවැන්ත වියදමක් කරමින් සමස්ත බෞද්ධයාගේ වන්දනාවට නිර්මිත මේ අසිරිමත් බුදුරුව මහියංගන පින්බිමට මෙතෙක් කලක් තිබූ අඩුවක් සපිරූ වග කියාපාන්නේ නොවේද? මෙත්සමිය මනස සංවර්ධන සංසදයේ වර්තමාන අනුශාසක බොරැල්ල ශ්‍රී ලංකාරාමාධිපති අතිපූජ්‍ය වීරගොඩ ඥාන ස්වාමින් වහන්සේටත් ගරු සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා ඇතුළු මෙත්සවිය කාර්ය මණ්ඩලයටත් ලංකාව පුරා විසිරී සිටිනා වූ 7000කට අධික මෙත්සවිය සමාජික සැමටත් නන් අයුරින් උදව් උපකාර කළ සියලුම පිනැතියන්ටත් මෙත්සවිය 2600 වැනි සම්බුද්ධත්ව ජයන්ති බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ආශිර්වාදය ලැබේවා. ගැටෙන හඬ නිවෙන්නේ නැති යුද්ධ බිමක දුක් නිවාලන්නට වැඩියදා මහියංගනේ දෙනෝදාහක් ලය මඩල මත පස්පියුම් පිපුනා වගේ බුදුන් වැඩිදා මහියංගනේ මහියංගනේ බුදු සුවඳ සිපගෙන සොඳුරු මඳ නල සිත් නිවාලන්නේ දම් අමාබී සිත් පහන් වී නිවන් මල් පුබුදු වාලන්නේ
බුදුන් සිරිලක වැඩිය අසිරිය යශෝරාවය හැව් ගිගුම් දෙන්නේ අදත් ජනහද ගැහෙන රාවය වෙහෙර මළුවේ ගිගුම් දෙන්නේ උතුම් මහියංගනේ සාමයේ මල් පිපෙන්නේ නැති අවි ගැටෙන හඬ නිවෙන්නේ නැති යුද්ධ බිමක දුක් නිවාලන්නට වැඩියදා මහියංගනේ දෙනෝදාහක් ලය මඩල මත පස් පියුම් පිපුනා වගේ බුදුන් වැඩිදා මහියංගනේ මහි